ආයිබෝවන් දුවේ පුතේ. අද අපි සාකච්ඡා කරන්නේ 9 වෙනි ශ්‍රේණියේ ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස ගැන. දෙවෙනි කොටසේ ප්‍රශ්නවලට පිළිතුරු ලියද්දී අදාළ ලකුණු ප්‍රමාණය දිහා බලලා කොච්චර දුරට විස්තර කරන්න ඕනද කියලා අපි තීරණය කරන්න ඕන. අද අපි ප්‍රශ්නයක් අරගෙන ඒකට උපරිම ලකුණු ලැබෙන විදිහට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා බලමු. අපි යමු ප්‍රශ්නවලට. ප්‍රශ්නාංක 1. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ පහත සඳහන් ජාතීන්ගේ මව් රටවල් වන්නේ A. පෘතුගීසීන් B. ලන්දේසීන්. පුතේ මුලින්ම ප්‍රශ්නය හොඳින් කියවන්න. අපෙන් අහන්නේ මේ ජාතීන් ලංකාවට ආවේ මොන රටවල් ඉඳලාද කියන එකයි. මේ ප්‍රශ්නයට හිමිවන්නේ ලකුණු 2යි. ඒ කියන්නේ එක් පිළිතුරකට ලකුණු 1 ගන්න. මේ වගේ කෙටි ප්‍රශ්නවලට වාක්‍ය ලියන්න කාලය නාස්ති කරන්න එපා. කෙලින්ම රටේ නම ලියවම ප්‍රමාණවත්. අපි දැන් මේ විදිහට පිළිතුරු ලියමු. ප්‍රශ්නාංක 2. දෙවන විමලධර්ම රජු හා ලන්දේසින් ඉතා සුහදශීලීව කටයුතු කර ඇත. එය සනාථ කර හැකි උදාහරණ දෙකක් නම් කරන්න. ලකුණු 4ක් දෙනවා. දුවේ පුතේ මේ ප්‍රශ්නයට ලකුණු 4ක් හිමි වෙනවා. අහන්නේ උදාහරණ දෙකක් නිසා එක උදාහරණයකට ලකුණු 2 බැගින් ලැබෙනවා. ඒ නිසා නිකම්ම වචන කැල ලියන්නේ නැතුව කරුණ සම්පූර්ණ අදහසක් එන විදිහට පැහැදිලිව වාක්‍යයකින් ලියන්න ඕන. අපි කොහොමද පිළිතුරු ලියන්නේ කියලා බලමු. දෙවන විමලධර්ම සූරි රජුගේ කාලයේදී ලන්දේසින් එක්ක තිබුණු සුහදත්වය පෙන්වන පුළුවන් හොඳම උදාහරණ 3ක් අපේ පෙරපතේ තියෙනවා. අපි ඉන් දෙකක් මේ විදිහට ලියමු. ඔබට අවශ්‍ය නම් රජුගේ කුරුඳු පුවක් ඇතුන් වෙළඳ සමාගම විසින් මිලදී ගැනීමට එකඟ වීම කියන කරුණක් ලියන්න පුළුවන්. අන්න ඒ විදිහට කරුණු පෙළගස්සලා ලිව්වහම ඔබට සම්පූර්ණ ලකුණු 4 ලබා ගන්න පුළුවන්. අපි දැන් යමු ප්‍රශ්නාංක 3ට. ලන්දේසීන් පාලන සමයේ අධිකරණ කටයුතු සිදු වූ ප්‍රධාන උසාවි වර්ග දෙකක් නම් කර ඒවායින් සිදු වූ කාර්යයන් කෙටියෙන් විස්තර කරන්න. ලකුණු 5ක් ලැබෙනවා. බලන්න තුන්වෙනි කොටස. මේකට ලකුණු 5ක් ලැබෙනවා. ප්‍රශ්නයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි උසාවි වර්ග දෙකක් නම් කිරීම. අනෙක තමයි ඒ වගේ කාර්යයන් විස්තර කිරීම. ඔබ නම විතරක් ලියුවොත් හම්බ වෙන්නේ ලකුණු 2යි. විස්තර කිරීම කළොත් තමයි ඊටු ලකුණු 3 ලැබෙන්නේ. ඒක ලියද්දි ඡේදය වගේ ලියනට වඩා උසාවියේ නම ලියලා ඊට ඉස්සරහින් ඒකේ කාර්යය ලියන එක පරීක්ෂකවරයාට බලන්න ලේසි. අපි මෙහෙම ලියමු.